Midnight on the glass, you pull me through the dark. A silver line of rain running through my heart. ආයුබෝවන් සියලුම දෙනාටම. ඉතින් අද CRT TSB setup එකක් ඇඳේගෙන වගේ යනවා. ට්‍රේඩ් එක තමයි ගන්න යන්නේ. මම හිතනවා මෙන්න මේ කැනල් එක තමයි CRT කැනල් එක වෙන්නේ. මෙන්න මේ 30 minutes කැනල් එක. ඉතින් ඔය කැනල් එක ගත්තාම ඔය කැනල් එකේ high එක තියෙන්නේ මෙතන. ඔය කැනල් එකේ low එක තියෙන්නේ මෙතන. මේ 30 minutes channel එකේ සාමාන්‍ය TSB setup එකක අනිවාර්යෙන් liquidity swap එකක් දෙන්න ඕනේ. මෙතන liquidity swap එක දුන්නා. ඊපස්සේ market එක down වුණා. ආයෙත් ඒ සාමාන්‍ය area එකට අනිවාර්යෙන් retest කරනවා. TBS area එකට retest කරලා තියෙන market එක. මම එතනින් trade එකට enter වුණා. බලමු market එක මොන වගේ movement එකක් දෙන්නේ කියලා. සාමාන්‍ය 30 minutes chart එක අඳුරන් පස්සේ අපි trade එක ගන්නවා 1 minute chart එකෙන්. බලමු 1 minute chart එකේ කොයිද setup එකක් තියෙන්නේ කියලා. මෙන්න මෙතන තියෙනවා QM chart එකක්. 1 minute high low මේ තමයි QM setup එක. ඔය QM setup එක උඩින් තමයි මේකේ stop loss place කරන්න ඕනේ 30 minutes chart එකේ. මේ මෙන්න මේ area එක මෙන්න මේ line එක body එකකින් cut කරොත් එහෙම ඒ trade එක fail වෙනවා. අපි බලන්නේ market එක stop loss ගනීද market එක බලට අරන් එයිද කියලා. මේනකොට loss එක කියන්නේ තාම බලමු market එක මොකද වෙන්නේ කියලා. වරෙන් BBM chart එකේ නම් market එක high එකක් ගත්තා. ඒ වගේම මෙතන QM buy එකක් අඳනවා. මම හිතනවා මේ market එක උනට පල්ලයට ගන්නලා මේ setup එක fail වෙයි කියලා. Very good. Alright guys, market එක already මේ area එකට retest කරලා market එක drop වුණා pip ඒ area එකෙන් pip 100ක් drop වුණා. ඒ වගේම market එකට බැරුණා මෙන්න මේ shadow එකේ. ඉතින් මේ 15 minute මේ කැනල් එකේ මේ shadow එකේ inside liquid විතරක් ගත්තා. outside liquid ගන්න බැරුණා. outside liquid ගන්නවා කියන්නේ මේ කැනල් එක fail කරනවා. මේ fail කරන තු market එක පල්ලෙහාට ආවා. එතකොට ඒ area එකේ මෙන්න මේ area එකෙන් ඉඳලා තියෙනවා QM zone එක. QM zone එක retest කරලා QM continuation zone එක ඇදලා මෙන්න මේ market එක පල්ලෙහාට ආවා. ඉතින් ඒ වගේම කියන්නේ setup එක තමයි මෙන්න මේක. මෙන්න මේ channel එක BBM වල CS එකේ channel එක. මොකද ඒ channel එක mid BB හා MA50 වලින් break කරා. ඒ වගේම market එක already half ඒ channel එක retest කරලා market එක පල්ලෙහාට ආවා.